ඒයි මම නේද ප්‍රින්සිපල් වෙන්නේ දිමුවිල ඉස්කෝලේ. පොඩි බණ කතාවකින් ප්‍රශ්න ගොඩාක් විසඳන්න පුළුවන්. ඕකට තමයි සාහිත්‍ය ඕනේ. එහෙම එපා. ඔයා සාම්ප්‍රදායික වශයෙන් දැන් බලන්නකෝ ඉස්කෝලේ ඔයා කරපු විනාශයන් ටික ඔයා දුක් වෙන්න. ඈ ටොයිලට් වලට කරපු අපරාධ බලහන් අර චූ යන හිලට ගල් දාලා කෙටුවා. නැද්ද? දැන් පාසලක ටොයිලට් එක චූ කරනව හැර වෙන ඕන එකක් කරා. හැකි ඒකන කරන්න බැරි එක. ඇවිල්ලාද? කෙල්ලෝ කියන්නේ නැහැ තොපි කරපුවා මං. මොන්න තරං ජරාව ඉර කරාද ගිහිල්ලා අර වේ. යරි ඕවා බ්ලොක් වුණාට පස්සේ පිරිමි කම්කරුවෝ සමහරලාට තොපේ තාත්තා වගේ වුන් තමයි ඈ අත දාලා ග්ලව්ස් දාගෙන ඒවා අදින්න ඕනේ. මං කියන්නේ මොනවා ගැනද කියලා මම දන්නවනේ. එක බාලිකා පාසලක ප්‍රින්සිපල් තහනම් කරනවා මෙහෙදි බැහැර කරන්න බෑ. ටීචර්ලටත් ගෙදර ගෙනියන්න කිව්වා. ලැජ්ජ වෙලා. ලැජ්ජ වෙලා. හරි. ඒයි. එක දවසක් හාමුදුරුවෝ 7-9ක් එනවා දුෂ්කර පාරකින් බණ කතාවක් ආගනින්. දුෂ්කර පාරකින් එනවා බුදුහාමුදුරුවෝ හම්බෙන්න. මං කියලා දෙනවා මගේ උන්ට. ඒයි එහෙම එනකොට දැන් මේක දවස් ගානක ගමනක්. එක තැනකදී මේගොල්ලෝ ගල් ගුහාවක රෑ නවාතැන් ගන්නවා. ආගන් නවාතැන් ගන්නවා රෑ. දන්නේම නෑ මොන හේතුවක්ද කියලා මහා රෑ කුණාටුවක් එක පාරටම ගල් පර්වත පෙරලිලා එනවා. පස් හිර වෙනවා. ගල් දොරටුවේ ගල් ගුහාවේ දොරටුව හිර වෙනවා. මේගොල්ලන්ට එළියට යන්න බෑ. දින 7ක් निराහාරව ඉන්නවා මේ ගල් ගුහාව ඇතුලේ. යන්තම් පණකෙන්ද රැකෙනවා. මැරෙන්නේ හරි 7 වෙනි දවසේ කිසිම හේතුවක් නැතුව අනේ උදේ එළි වෙලා බලනකොට දොරටුව විවෘත වෙලා ඉරේලිය වැටිලා ඒක කවුරු කරාද දන්නේ නැහැ එළියට යනවා ඒගොල්ලෝ අමාරුවෙන් කෑම බීම හොයාගෙන කාලා ශක්තිය උපදවගෙන අර ගිය ගමන බුදුහාමුදුරුවෝ බැහැ දකින්නම යනවා බුදුහාමුදුරුවෝ අහනවා හම්බුණාට පස්සේ ඔයාලා එනකොට මගදී මොකුත් කරදරයක් වුනේ නැද්ද ප්‍රශ්නයක් නැතුව ආවද කියනවා මෙහෙම දෙයක් වුණා ඒකට හේතුව දන්නවද? නෑ. බුදුහාමුදුරුවෝ අතීත කතාවක් කියනවා. බලා 7 දෙනාම එක ආත්මික ගොපලු දරුවෝ. ගොපල්ලෝ කියන්නේ මොකුන්ද? හරක් බලා ගන්න අය මේ මන් දැන් කරන්නේත් ඒකනේ. හරි. ඔව්. හරක් බලා ගන්න ගොපල්ලෝ ගවයින් පාලනය කරන දරුවෝ. බලා එක එනියක ප්‍රදේශයක හරක් ලෙහලා දනකොළ ගන්න ඇරලා ඉන්නකොට දකින්නවා තලගොයෙක් බඩගාගෙන උඹහකට යනවා. හරි. පස්සෙන් පන්නන් ගියා තලගොය අල්ලගන්න බැරි වුණා අර හොඹහට රිංගුවා බලා හොඹස් කටට මොනවාද පස් කොළරොඩු ගල් හිර කරනවා එන්න බැරි වෙන්නේ ඇබයක් වගේ ගහනවා හරි උඹට අමතක වෙනවා තලගොයත් අමතක වෙනවා ඇබෙත් අමතක වෙනවා තවස් 7කට පස්සේ යනකොට අර හොඹහ දකින්න හරි මේ යකෝ අපි පව් වැඩන්නේ කලේ මේක හිර කළානේ තලගොය මැරිලාද දන්නේ නැහැ කියලා තුක හිතලා උන් ගහපු ඇබේ උම්ම ගලවනවා. අනේ අමාරුවෙන් බඩ ගාගෙන තත්ත්වය එළියට එනවා. තුක හිතිච්ච මේ ගොපලු දරුවෝ කොල්ලෝ උඩ කන්න මොන්න දීලා සුවපත් කරනවා. සිද්ධිය ඔච්චරයි. දැන් හරිනේ. දැන් නිකන් හිතපන් අර චූ යන හිලට ගල් දාලා කොටපුවාම තොපේ මොකද බ්ලොක් නොවෙන්නේ කියලා. පැහැදිලිද? ඒයි මම නේද ප්‍රින්සිපල් වෙන්නේ දිමුවිල ඉස්කෝලේ. පොඩි බණ කතාවකින් ප්‍රශ්න ගොඩාක් විසඳන්න පුළුවන්. ඕකට තමයි සාහිත්‍ය ඕනේ. හරි. ආයේ ජීවිතේට ඔයගේ කඩප්පුලි වැඩ කරන්න එපා. ඒ කරපු දේවල් ගැන දුක් වෙලා. කරපු දේවල් ගැන දුක් වෙලා. ඉස්කෝලෙන් ඇඩ්මිෂන් දෙන්නේ නැත්නම් උඹලා කරපු නසරාණි වැඩ වලට මම ඒකට කැමතියි. හැබැයි කොණ්ඩේ කපලා නැහැ, මූණ හොදලා නැහැ, කබ කඩලා නැහැ, ජොකා දාලා නැහැ කියලා ඇඩ්මිෂන් නොදෙන්න බෑ. හරි. කමිස යට කරලා නැහැ අනම්මන ඒවා ඇඩ්මිෂන් නොදී හේතු නෙමෙයි. හැබැයි ඉස්කෝලේ පුස්තකාලෙන් පොත් අරගෙන ආපහු දීලා නැහැ. කාලගණිත දෙන්න ඕනේ නැහැ ඇඩ්මිෂන්. හරිද? උන්ට දෙන්න ඕනේ නැහැ. ඒ හැරෙන්න වෙන සාධක නැහැ. හරි? ඒක ටිකක් හැදෙන්න දැන් ඔයා ලොකු ළමෙක්. පොඩිද? පැහැදිලිද? පොඩි ගඳ ගති තිබ්බට ලොකු ළමෙක් ටිකක් ඒවා වගකීමෙන් ඇසිරෙන්න.